අයිබෝන් හැමෝටම අපි කතා කරමින් සිටිනුවේ දියසන්ගේ ආගමනය සම්බන්ධව දියසෙන් සම්බන්ධව බොහොමයක් පිරිස් අද මේ වෙනකොට සමාජය විවිධ මත ඉදිරිපත් කරන කාල වටපිටාවක් තුළ ඉඳගෙන මම ඔයාලට පොරොන්දු වුණා දියසෙන් සම්බන්ධව කිසිවෙක් නොකිව් බොහෝ කරුණු කාරණා කිහිපයක් මේ වීඩියෝ මාලාවෙන් ඉදිරිපත් කරනවා කියලා. ඒ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද මේ විදියට. එම වැඩසටහන් මාලාවේ තවත් එක් වීඩියෝවක් එක් වැඩසටහනක් මේ විදිහට ඔයාල වෙනුවෙන් නිර්මාණය වෙනවා. කලින් වැඩසටහනේ අපි අවසානය සනිටුහන් කරේ දියසෙන් මේ රට හොඳින් හෝ නරකින් වෙනස් කරයි කියලා. කිහිප දෙනෙක් අහලා තිබුණා මොකක්ද මේ නරකින් වෙනස් කරන්න කියලා. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඔව්. එම පැහැදිලි කිරීම ඉදිරි වීඩියෝවකින් කිරීමේ පොරොන්දුව පිට අද වැඩසටහන තවත් වෙනස් මානයකට ඇර යන තීරණය කරනවා. අද සමාජයේ ගොඩක් අය කතා බහට ලක්වෙන මාතෘකාවක් වෙලා තියෙනවා මේ භූමිකම්පා සම්බන්ධව. සමහර අය විවිධ මත ඉදිරිපත් කරනවා විවිධ කණ්ඩායම් විසින් මේ මහපොළව කම්පනය කරනවා. කෘතිමව කම්පනය මහපොළව කම්පනයන් නැති කරනවා. මේ ස්වභාවේ වෙනස්වීම ඇති කරනවා. කෘතිමව මේ ස්වභාවය වෙනස් කිරීමකට ලක් කරන්න උත්සාහ කරනවා කියලා යම් පිරිසක් මත ඉදිරිපත් කරනවා. ඒ අතරතුර තවත් පිරිසක් මේ ස්වභාව දහමේ ස්වභාවයෙන් මේ යම් යම් සිදුවීම් සිද්ධ වෙනවා කියලා මත ඉදිරිපත් කරනවා. කෙසේ හෝ කුමන හෝ ආකාරයකින් මෑත කාලයේ අපිට අසාමාන්‍ය විදිහට භූමිකම්පා රැල්ලක් මුළු ලෝකය පුරාම අහන්න දකින්න ලැබුණා. යම් ආකාරයේ විපත් සමගින් මේ මහපොළොව කම්පාවීම මේ මුහුද සම්බන්ධ ජලය සම්බන්ධ වර්ෂාව සම්බන්ධව සුලිසුලං සම්බන්ධ විකෘතිවීම අපිට මේ ලෝකයේ විවිධ රටරටවල් වලින් සහ අපේ ලංකාවෙත් විවිධ ව්‍යසනවලින් අපිට අහන්න දකින්න ලැබුණා. මේ මෑත කාල සීමාවකින් ආරම්භ වුණ මේ ස්වභාවයේ වෙනස්වීම ඉතාමත් වේගෙන් විකෘති වෙමින් සිදුවෙන බවක්. මේ ස්වභාවය විකෘතිතාවකට ලක්වෙන බවක් අපිට අවබෝධයෙන් දැක්කොත් දකින්න හැකියාව තියෙනවා. මීට වසර කිහිපයකට එහයින් ආරම්භ වුණු මේ විකෘතිතාවය මේ ස්වභාවික විපත්වල වැඩිවීම කුමන කාරණාවක් පදනම් කරගෙන සිදුවන්නක්ද? භූමිකම්පා ඇතිවෙන්න යම් හේතු සාධක අද වර්තමානයේ පවතින අධ්‍යාපන ක්‍රමවේදය තුළින් භූමිකම්පනයක් ඇතිවෙන්න අවශ්‍ය වෙන හේතු කාරණා ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතනවා ඒක සරලව හැමෝම දන්න කාරණාවක්. භූමිකම්පාවක් ඇතිවෙන්න භූ තැටි චලනය වීමත් සමග ඇතිවන යම් සංසිද්ධියක ප්‍රතිඵලයක් විදියට භූමිකම්පා ඇතිවෙන්න පුළුවන්. නමුත් අද ඔයාලට අහන්න දකින්න හැකියාව තියෙනවා භූ තැටි නොමැති වුණත් යම් යම් ප්‍රදේශවල යම් යම් පැතිවල යම් යම් රටවල මේ භූමිකම්පා සිදුවෙමින් පවතිනවා කියලා. බොහෝ මිනිසුන්ගේ මතයක් තමයි මේ ලංකා භූමියට භූමිකම්පා සිද්ධ වෙන්නේ නැහැ කියලා. මොකද සාමාන්‍ය අපි දන්නා දැනුම් පද්ධතිය තුළ ලංකාවට සම්බන්ධව භූතැටි නිර්මාණය වීමක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා බොහෝ අයගේ පිළිගැනීම ලංකාවේ භූමිකම්පා ඇති වෙන්නේ නැහැ කියලා. නමුත් අද ප්‍රසිද්ධ චරිත කිහිප දෙනෙක් ඉතාමත් සුළු පිරිසක් මේ මෑතකදී ඉතාමත් ප්‍රසිද්ධියට ලකුණු අනාවැකියක් තමයි භූමිකම්පා මාලාවක් මේ රටේ නිර්මාණය වෙනවා කියලා ප්‍රසිද්ධ චරිතයක් මේ රටේ අනාවැකියක් පළ කරනවා. ඒ වගේම යම් යම් චරිත යම් යම් තැන්වලදී මේ ස්වභාවය වෙනස්වීම ස්වභාවය විකෘතිවීම මේ අහස මහපොළව මේ වාතය මේ සුළඟ මේ වැස්සේ වෙනස්වීම මේ සූර්යයාගේ වෙනස්වීම විවිධ විදිහට මිනිසුන්ට මේ ස්වභා දහමට පීඩාවක් ගෙන දෙන විදිහ යම් යම් ආකාරයේ දැනුවත් කිරීම කරලා තියෙනවා. මෙතන මම ප්‍රධාන වශයෙන්ම උලුප්පන්න උත්සාහ කරන්නේ
මේ භූමිකම්පා කියන විෂය. මේ වැඩසටහන් මාලාවේ ප්‍රධාන මාතෘකාව ප්‍රධාන චරිතය දියසෙන්. එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික නායකයා. එහෙමත් නැත්නම් ධර්මානුකූල නායකයා. මොහොත් සමග තියෙන මේ බැඳියාව මොකක්ද මේ භූමිකම්පාවලට? මම උපුටා ගැනීමක් සිද්ධ කරනවා. මේ උපුටා ගැනීම මාගේ ශාස්තෘන් වහන්සේ එනම් අමාමෑණි ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ධර්මස්කන්ධය අන්තර්ගත වන ත්‍රිපිටක රත්නය තුලින් ඒ ත්‍රිපිටකය තුල සඳහන් වෙනවා භූමිචාල සූත්‍රය. ඒ භූමිචාල සූත්‍රය තුල බුදුන් වහන්සේ විසින් දේශනා කරනවා භූමිකම්පාවක් ඇති වෙන්න කරුණු 8ක්. ඒ කරුණු 8 තුල පළමු කාරණාව සහ දෙවෙනි කාරණාව තමයි අපිට ප්‍රබල වශයෙන්ම අධ්‍යයනය කළ යුත්තේ. මොකද අනික් කරුණු කාරණා අනිත් කාරණා 6ම බුදුවරයෙක් එහෙමත් නැත්නම් බෝධිසත්වයෙක් මහ පොළොවට පැමිණ කුස පිළිසඳ ගත්ත දවසක ඉඳන් බුද්ධත්වය ලබලා පිරිනුවම් පාන දවස දක්වා සිදුවන සංසිද්ධි මාලාවක් තුළ සිදුවන භූමිකම්පා මාලාවක් නිසා ඒක අද වර්තමානයේ අපිට අත්විඳින්න සිදු නොවන නිසා ඒ ගැන කතා කිරීම අපි පසුවට තබමු. නමුත් අපිට බුදුන් වහන්සේ දේශනා කරපු ඒ පළමු කාරණාව සහ දෙවෙනි කාරණාව ඊටමත් වැදගත් සහ මම ඉල්ලීමක් කරනවා ඒ පළමු කාරණාව සහ දෙවෙනි කාරණාව ගැන වැඩි අධ්‍යයනයක් සිද්ධ කරන්න කියලා. මේ සූත්‍රය සඳහන් වෙන්නේ භූමිචාල සූත්‍රය. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. ආනන්දේනි මේ මහා පෘථිවිය ජලයෙහි පිහිටියේය. ජලය වාතයෙහි පිහිටියේය. වාතය ආකාශයෙහි පිහිටියේය. ආනන්දේනි යම් කරුණකින් මහා වාතය හමත් නම් එබඳු කලක් වෙයි. මහා වාතය හමද්දී ජලය කම්පා වෙයි. කම්පණය වූ ජලය පෘථිවිය සොලවයි. ආනන්දේනි මහත් වූ භූමි චලනයක හට ගැනීමට මේ පළමු හේතුව වෙයි. පළමු ප්‍රත්‍ය වෙයි. ඒ විදිහට නැවත නැවත මම මේ කියපු කාරණාව නැවත නැවත අහලා තේරුම් ගන්න උත්සාහ කරන්න. අපේ ඉදිරි වැඩසටහනකදී මේ කරුණු දෙක ගැන වැඩි විශ්ලේෂණයක් අපි සිද්ධ කරමු තොරතුරු සමුදායක් සමග. ඒ වගේම දෙවැනි කාරණාව මේ විදිහට හඳුන්වලා තියෙනවා. තවද ආනන්දේනි 이르දිමත් වූ චිත්ත වශී ප්‍රාප්ත වූ ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා මහත් 이르දිමත් වූ මහත් ආනුභාව ඇති දෙවියෙක් වේවා සිටීද ඔහු විසින් පෘථිවි සංඥාව ස්වල්ප වශයෙන් වඩන ලද්දේ වෙයි. ජල සංඥාව අප්‍රමාණ කොට වඩන ලද්දේ වෙයි. ඔහු මේ පෘථිවිය සොලවයි. හාත්පසින් සොලවයි. බලවත් සොලවයි. ආනන්දේනි මහත් වූ භූමි චලනයක හට ගැනීමට මේ දෙවෙනි හේතුව වෙයි. දෙවෙනි ප්‍රත්‍ය වෙයි. පළවෙනි කාරණාව සහ දෙවෙනි කාරණාව ඒ විදිහට බුදුන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. පළමු කාරණාව විද්‍යාත්මකව ඔප්පු කරන්න හැකියාවක් තියෙන අතර දෙවෙනි කාරණාව යම් කෙනෙකුගේ ගුණය මත රඳා පවතිනවා. පළමු කාරණාවත් පොඩ්ඩක් පැත්තකින් තියලා අපි දෙවෙනි කාරණාවට යමු. දෙවෙනි කාරණාවේ සඳහන් වෙන්නේ මහත් වූ 이르දි ඇති ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා දෙවියෙක් වේවා ඔවුන්ට හැකියාවක් තියෙනවා මේ මහ පොළොව චලනය කරන්න කියලා. මහ පොළොව කම්පා කරන්න කියලා. යම් ගිහියුතුමෙක් හෝ යම් පැවිදිතුමෙක් හෝ යම් දෙවියෙක් හෝ යම් 이르දියකට සමවදින්නේද යම් භාවනාවකින් ධානයකට සමවදින්නේද කසිනයකට සමවදින්නේද ඒ ආකාරයෙන් වූ යම් තලයකට සමවදින්නේද ඒ යම් තැන්වලදී ඔවුන්ට අවශ්‍ය ලෙස යම් යම් මේ ස්වභාවයේ හැසිරීම ස්වභාවයේ පාලනය කිරීම ඔවුන්ට කරන්න හැකියාව තියෙනවා. ඉතින් මම අධ්‍යයනය කරනවා අපි ඔය කතා කරන ඒ දියසෙන් කියන චරිතය එහෙමත් නැත්නම් ඒ ධර්මානුකූල නායකයා කියන චරිතය ඒ ආධ්‍යාත්මික නායකයා කියන චරිතය ඔහුට හැකියාවක් තියෙන්න ඕන මේ ස්වභාවය පාලනය කරන්න. මේ අවුව මේ වැස්ස මේ මහ පොළොව මේ සබාදහම පාලනය කිරීමේ හැකියාවක් ඔහු සතු විය යුතුයි. කෙනෙකුට කියන්න පුළුවන් ඇයි එහෙනම් මේ මෙච්චර මේ පායනකොට ඇයි ඔහු වස්සන්නේ නැත්තේ කියලා.
කෙනෙකුට කියන්න පුළුවන් මහා අයියෙන් වහිනකොට ඇයි මවුන්ට පේන්නේ නැද්ද මේ ව්‍යසන වෙනවා කියලා. අපි ඒක ඉදිරියේදී කතා කරමු. මම එතනින් දැනුවත් කරන්න උත්සාහ කරන්නේ ස්වභාවය පාලනය කරන්න පුළුවන් හැකි නායකයෙක් තමයි, ස්වභාවය පාලනය කිරීමට හැකියාවක් තියෙන චරිතයක් තමයි මේ රට ඉදිරියේදී වෙනස් කිරීමට නිර්මාණය විය යුත්තේ. ස්වභාවය පාලනය කළ ස්වභාවය පාලනය කිරීමට හැකියාවක් තිබිය යුතුමයි මේ රට අනාගතයේ වෙනස් කිරීමට අවශ්‍ය නම්. කෙනෙකු මේ රට වෙනස් වෙනකම් බලාගෙන සිටිනවා නම් මම හිතනවා මේ රට වෙනස් කරන්න පුළුවන් චරිතයක් ඉන්නවා නම් ඒ චරිතයට හැකියාවක් තියෙන්න ඕන මේ ස්වභාවය පාලනය කරන්න. මේ ස්වභාවය පාලනය කිරීම සම්බන්ධව වැඩි තොරතුරු අපි ඉදිරි වැඩසටහනකදී කතා කරමු. කෙනෙකුට කියන්න පුළුවන් මොකක්ද මේ ඉදිරියට කතා කරන්න කියලා. විනාඩි 5ක 10ක වගේ පුංචි වීඩියෝවකින් මේ අතිමහත් විශාල විෂය පද්ධතිය කතා කරන්න. ඒ මහත් විශාල විෂය පද්ධතියේ අංශු මාත්‍රයක් කතා කරන්න විනාඩි 5ක් 10ක් වගේ පුංචි කාල සීමාවක් මදි. ඒ නිසා අපිට ඇති හැටි අයුරින් මේ පුංචි අපිට ලැබෙන පුංචි මොහොතෙන් පුංචි වෙලාවෙන් අපි අපේ දැනුම් පද්ධතිය අලුත් කරගමු. මම ඔයාලා සියලු දෙනාගේම නැවත ඉල්ලීමක් කරනවා. මේ වීඩියෝ මාලාව අහන්න, ශ්‍රවණය කරන්න, හොඳට පරීක්ෂණ කරන්න, නිරීක්ෂණ කරන්න, නිගමන කරන්න, තොරතුරු ගවේෂණය කරන්න, ලෝක දැනුම් පද්ධතීන් එකතු කරන්න, දේශීය දැනුම් පද්ධතීන් එකතු කරන්න, පරීක්ෂණ තුළින්, නිරීක්ෂණ තුළින්, නිගමන තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න, තීන්දුව తీරන ගන්න, සැලසුමක් හදාගන්න, මේ රට දියුණු කරන්න අපි හැමෝම එකමුතු වෙමු. ඔයාලා හැමෝටම උතුම් තෙරුවන් සරණ යන්න ලැබේවා.